අයිබෝවන් අපි අද කතා කරන්න යන්නේ CCTV පද්ධති ගැන. මේ විස්තරයට යන්න කලින් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මේ වගේ වීඩියෝ මම දාපු ගමන් ඔයාගේ mobile එකට notification එකක් ගෙන ගන්න bell icon එක click කරන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් comment එකක් share පාරක් දාගෙනම යන්න. හරි එහෙනම් අපි කතාවට බහිමු. තමන්ගේ ආරක්ෂාවට හරියනම CCTV පද්ධතියක් තෝරගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි අද බලන්නේ. තාක්ෂණයේ ඉඳලා නීතිමය වගකීම් දක්වාම හැමදේම අපි කතා කරමු. හොඳයි. අපි බලමු අද අපි මොනවද කතා කරන්න කියලා. මුලින්ම අපි බලනවා මේ තාක්ෂණය ඇනලොග් කේප් වල ඉඳලා AI තියෙන ස්මාර්ට් සිස්ටම් දක්වා ආපු හැටි. ඊට පස්සේ අපි බලනවා මොන වගේ කේබල්, මොන වගේ රෙකෝඩර් දෝන කියන මූලිකම තීරණ ගන්න. ඊළඟට Tamanගේ තැනට හරියන කැමරාව තෝරගන්නේ කොහොමද කියලා බලමු. ඒ විතරක් නෙවෙයි, data hacking සහ නීතිය ගැනත් කතා කරනවා. අවසාන වශයෙන් මේ හැමදේම හරියට වැඩ කරන තත්ත්වයේ තියාගන්න එකේ වැදගත්කම ගැනත් බලමු. හරි. අපි එන පටන් ගමු පළවෙනි කොටසින්. ඒ කියන්නේ මේ තාක්ෂණයේ පරිණාමය. ඉස්සර තිබ්බ සරල රෙකෝඩින් මැෂින් අද තියෙන කෘත්‍රිම බුද්ධියෙන් වැඩ කරන ස්මාර්ට් ආරක්ෂක ජාල දක්වා කොහොමද මේ තරම් ලොකු වෙනසක් උනේ කියලා තමයි අපි මුලින්ම බලන්න යන්නේ. මේක බලන්නකෝ. මේ කාලරාමුවෙන් අපි ආපු ගමන කොච්චරද කියලා පැහැදිලි. 90 දශකයේ තිබ්බ ඒ බොන්ද පැහැදිලි නැති ඇනලොග් රූපවල ඉඳලා අද අපි පාවිච්චි කරන වීදුරුවක් වගේ පැහැදිලි මූණු අඳුර ගන්න පුළුවන් AI තියෙන IP සිස්ටම් දක්වා. ඇත්තරම මේක පුදුම තාක්ෂණික පිම්මක් නේද? දෙවැනි කොටස මූලික තීරණ. දැන් අපි එමු අලුත් සිස්ටම් එකක් තෝරගන්නකොට ගන්න තියෙන වැදගත්ම මූලිකම තීරණයේ දිහාට. මෙතන තියෙන ප්‍රධානම තේරීම තමයි තාක්ෂණික මාර්ග දෙකෙන් එකක් තෝරගන්න එක. එකක් තමයි පරණ ක්‍රමයට coaxial cable පාවිච්චි කරන එක. අනිත් එක තමයි නවීන පරිගණක network එකක් පාවිච්චි කරන එක. මේ තීරණය තමයි සම්පූර්ණ ආරක්ෂක පද්ධතියම හැකියාවන් සහ අනාගතය තීරණය කරන්නේ. මේ දෙක සංසන්දනය කරලා බැලුවම අපිට පැහැදිලි දෙයක් පේනවා. ඒ තමයි පරණ ඇනලොග් සිස්ටම් එකක් තියෙන කෙනෙක්ට අඩු වියදමකින් ඒක අප්ග්‍රේඩ් කරන්න පුළුවන්. ඒක එක වාසියක්. හැබැයි අනිත් පැත්තෙන් නවීන IP සිස්ටම් එකක තියෙන රූපවල ගුණාත්මක භාවය, බලය, අලුත් AI ෆීචර්ස් එක බලනකොට ලොකු වෙනසක් තියෙනවා. ඉතින් තේරිම තියෙන්නේ අයවැය සහ අවශ්‍යතා මත. මේ වගුවෙන් අපිට ලීසියෙන්ම තේරුම් ගන්න පුළුවන් මේ රෙකෝඩර් වර්ග මොනවද කියලා. DVRs කියන්නේ ඇනලොග් සිස්ටම් වලට. NVRs තමයි ගොඩක් නවීන IP සිස්ටම් වලට පාවිච්චි වෙන්නේ. හැබැයි VMS කියන්නේ හිතන්නකො ලොකු ෆැක්ටරියක්, හොස්පිටල් එකක්, නෙපම් නගරයක්ම වගේ මහා පරිමාණ වැඩවලට පාවිච්චි කරන සිස්ටම් එකක්. තුන්වෙනි කොටසට આવත් හරියටම හරියන කැමරාව. කැමරාවක හැඩය ඒකෙන් කරන වැඩේට බලපානවාද? එයි කැමරා එක එක හැඩෙන් එන්නේ. අපි දැන් ඒ ගැන හොයලා බලමු. ඩෝම් කැමරා මේවා නිර්මාණය කරලම තියෙන්නේ කාටවත් ලීසියෙන් පේන්නේ නැති විදිහට. ඒ වගේ මේකේ තියෙන අඳුරු ආවරණය නිසා කැමරාව හැරිලා තියෙන්නේ කොයි පැත්තටද කියලා කියන්නත් අමාරුයි. ඒ නිසා කඩයක්, ඔෆිස් එකක් වගේ ඇතුළත තැන්වලට කවුරු හරි එකට හානි කරේ කියලා බය තැන්වලට මේවා තමයි හොඳම. බුලට් කැමරාව කියන්නේ මීට හාත්පස්සෙම වෙනස් දෙයක්. මේකේ ප්‍රධානම අරමුණ තමයි ඒක තියෙනව කියලා හැමෝටම පෙන්නන එක. ඒ කියන්නේ කවුරු හරි නරක දෙයක් කරන්න එන කෙනෙක්ව ඒක කරන්නත් කලින් බය කරලා අධෛර්යමත් කරන එක. ඒ නිසා වාහන පාක් කරන තැන් වගේ එලිමහන් තැන්වලට මේකේ නියමයි. PTZ කැමරා. ඒ කියන්නේ pan tilt zoom. මේවා තමයි සක්‍රියව පාලනය කරන්න පුළුවන් කැමරා. ආරක්ෂක නිලධාරියෙකුට පුරුවන් මේක ඕන පැත්තකට කරකවන්න, උඩ පහළ බලන්න, ඈත තියෙන දෙයක් හොඳට zoom කරලා බලන්න. හිතන්නකො ලොකු ක්‍රීඩාංගණයක ඉන්න කෙනෙක්ව ලුහු බඳින්න වගේ දේවල් වලට මේවා යොදා ගන්නවා. එතකොට resolution එක මේකත් හරිම වැදගත්. ගෙදරකට නම් මෙගාපික්සල් 2.4 කැමරා හොඳටම ඇති. හැබැයි ව්‍යාපාරික ස්ථානයක් නම් සල්ලි ගනුදෙනු කරන තැන්, වාහන අංක තහඩු වගේ දේවල් පැහැදිලිවම පෙන්වන නිසා 4K වගේ ඉහළ රෙසලූෂන් එකක් තියෙන එක තමයි හොඳ. හතරවෙනි කොටස. data, හැකවරු සහ නීතිය. CCTV පද්ධතියක් තියෙනවා කියන්නේ කැමරාවේ රෙකෝඩරයයි විතරක් නෙවෙයි, ඒකත් එක්ක ලොකු වගකීමක් එනවා. data කළමනාකරණය, සයිබර් ප්‍රහාර වලින් ආරක්ෂා වෙන එක, ඒ වගේන නීතියට එකඟව වැඩ කරන එකත් ඒකට අයිති. ටෙරාබයිට් 9.6ක්. හිතන්නකෝ 4K කැමරා 4ක් විතරක් මාසයක් පුරා දිගටම රෙකෝඩ් කළොත් කොච්චර data ප්‍රමාණයක් එකතු වෙනවද කියලා. මේකෙන් පේනව නේද නවීන සිස්ටම් වලින් කොච්චර data ජනනය වෙනවද කියලා. ඒ නිසා data ගබඩා කරන එකයි සම්පීඩනය කරන එකයි හරිම වැදගත්. ඉතින් මේ ලොකු data ප්‍රශ්නෙට මොකද කරන්නේ?
උත්තරේ තමයි H.265+ කියන වීඩියෝ සම්පීඩන තාක්ෂණය. මේකෙන් පුරුවන් රූපවල ගුණාත්මක භාවය අඩු කරන්නේ නැතුව හાર્ඩ් ඩිස්ක් වලටයි ඉන්ටර්නෙට් බෑන්ඩ්විඩ්ත් එකටයි යන ඉඩකඩ 50කටත් වඩා අඩු කරන්න. ඒ කියන්නේ හાર્ඩ් ඩිස්ක් වලට යන සල්ලි භාගයට භාගයක්ම ඉතුරුයි. මේ ආරක්ෂක පියවර 5 නම් අනිවාර්යෙන්ම අනුගමනය කරන්න ඕනේ. එහෙම නොකළොත් හැකර්වරුන්ට පද්ධතිය අල්ලගන්නත් අපේ පුද්ගලික දර්ශන ඉන්ටර්නෙට් එකට යන්නත් තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒ නිසා මේ පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි. ශ්‍රී ලංකාවේ පුද්ගලික දත්ත ආරක්ෂණ පනත යටතේ අපිට නීතිමය වගකීම් ටිකකුත් තියෙනවා. රෙකෝඩ් වෙනවා කියලා බෝඩ් දාන එක, නානකාමර වගේ පුද්ගලික තැන්වල කැමරා සවිනු කරන එක, අල්ලපු ගෙවල් වලට කැමරා නොහරවන එක, ඒ වගේම රෙකෝඩින් සෝෂල් මීඩියා වල ෂෙයා නොකරන එක වගේ දේවල් මේකට අයිති. මේ නීති තියෙන්නේ මහජනතාවගේ සහ සේවකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නයි. පස්වෙනි සහ අවසාන කොටස. නඩත්තුව. මේක තමයි ගොඩක් වෙලාවට හැමෝටම අමතක වෙන. ඒත් හරිම වැදගත් කොටස. ඒ කියන්නේ සිස්ටම් එක අපිට ඕනම වෙලාවක වැඩ කරන තත්ත්වේ තියෙනවා කියලා සහතික කරගන්න එක. මේක ලොකු දෙයක් නෙවෙයි. මාසෙකට සැරයක් කැමරා ලෙන්ස් එක මයික්‍රෝෆයිබර් ඉදි කැල්ලකින් පිහදාලා කේබල් සම්බන්ධතා චෙක් කරලා වෙලාව හරිද කියලා බලන එක, අවුරුද්දකට සැරයක් හાર્ඩ් ඩිස්ක් එක චෙක් කරන එක, මේ වගේ පොඩි නඩත්තුවක් තමයි විශ්වාසදායක සාක්ෂියක් සහ වැඩකට නැති මිල අධික උපකරණයක් අතර වෙනස තීරණය කරන්නේ. අවසානයේදී මේක අපිව හරිම වැදගත් සිතුවිල්ලක් ළඟ නතර කරනවා. පද්ධතියකින් හැමදේම පේනවා වෙන්න පුළුවන්. ඒත් ඒ පද්ධතිය ඇත්තටම ආරක්ෂිතද? නොපෙනෙන ඩිජිටල් තර්ජන වලින් අපිම කරන භෞතික නොසැලකිල්ලෙන් ඒක ඇත්තටම ආරක්ෂිතද කියන එක තමයි වැදගත්ම ප්‍රශ්නයක්.